හෙලෝ ඉතින් ඔයාලටත් එකතු වෙලා ඉන්නේ තීක්ෂණයේ YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේකේ නම තමයි කබූම් ගේම් ප්ලේ එකක් තමයි අපි අද කරන්න යන්නේ. ඒක Minecraft පැත්තෙන් යන ගේම් එකක්. කොටු විදිහට තමයි තියෙන්නේ. Lego පැත්තෙනුත් යනවා. මේක shooting ගේම් එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගිහින් සෙට් වෙමු. වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක වලට කරන්න තියෙන්නේ වැඩක් නැති දෙයක් කියලා නම් හිතන්න එපා. හරි. අපි මේ ගේම එකේ නිකන් Minecraft Lego දෙපැත්තම යන එකක් තියෙන කැරක්ටර් Lego world එක Minecraft වගේ. මේක අපිට ටයිම් නැතිව තියෙනවා. තුනයි නම් විනාඩි 3යි. ඒ විනාඩි 3 අපිට කැමති තරම් මැරෙන්න පුළුවන්. මැරිලා ආය ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි අපේ ටීම් එකම ගහන්න ඕනේ මේ අනිත් ටීම් එකට කොහොම හරි. ඒ විනාඩි ගාන අපිට ඕන තරම් මෙයා කරනවා. අපි පුළුවන් තරම් කිල් ගහන්න තමයි බලන්න. අපිට ඩෙඩ් වෙලා මෙයා වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ. හරි. ඉතින් ඔයාලා යටින් MP කියලා කමෙන්ට් එකක් දාන්න. මේක මල්ටිප්ලේයර් ප්ලේ කරන්න අපේ ෆේවරට් එකක් ඉතින් අපි ඒවා පස්සේ කතා කරමු. දැන් අපි ගේම් එකට එන්ටර් වෙලා ඉමු. හරි ගේම් එකට එන්ටර් වුණා. වාසනේ කියවනේ දැන් එන්ටර් කරලු බං. නේ හරි. මම ඉතින් පොඩ්ඩක් යන්න. මම මෙතන බ්ලූ ටීම් එකට තමයි ඇවිත් තියෙන්නේ. කොහොමද රෙඩ් ටීම් එකේ අයට හික් ගෑවෙන තමයි මෙතන ගහනවා. හරි. අපි දැක්කද බ්ලූ ටීම් එකේ කියනවා. හරිම කැත මොන තේනු දස් මැදලක් නෑ මම මුලින්ම හම්බුච්ච දස් මැදල නෑ දැක්කනේ. අම්බෝ මම ඔයල්ස් එක තමයි පරිණතවට මේක ප්ලේ කරන්නේ. මම ලොකෝට කියලා අර ගන් තියෙන මේ වහුලන්නේ ගියත් මට වදිනවා. බලන්නේ කියලා කොහොමද එකක් ගත්තා ලැබින්නේ හරි. කුමාර කට්ටිය ගහන අර ගන් ගියෝ. අපි ටීම් එකේ ඉන්න ප්‍රශ්නේ කොහොමද මේ එයා වැටිලා ඉන්න උතන. ඒක නෙවෙයි ප්‍රශ්නේ. වැදුනා. අයියෝ අපේ ටීම් එක ගහගෙන මේව හමුදාන්න දාර වෙන්නේ ඒ කට්ටිය තියලා දාන්න නැත්නම් ඉතින් ගහ ගන්න නෑ. එයා දෙගොල්ලටම තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. වැඩිම කියන්නේ අපේ ටීම් එකට තමයි ආදාළ. හරි මේ විදිහට කියන් මාරි ප්ලේ කරද්දී කිසි වදයක් නෑ. අපේ ටීම් දෙකට ඕන විදිහට ගහන්න පුළුවන්. හැබැයි ඒ ටයිම් එක ඇතුළත කට්ටිය කතා කරගෙන ගහ ගන්න බෑ. ඩ්‍රෝ වෙනවා. වැඩි නෑ සමහරවිට දිනන්න තියෙනවා. හරි මේ අවස්ථාවේදී මම හදටම දිගාරින් තමයි හිතාගෙන ඉන්නේ. අපිට තියෙනවා මේ අවස්ථාවේදී හමුදා නිදාරියක් ඉන්නවා. කැත සන්ග්ලාස් දෙකක් දාගෙන හරිම කැත විදිහට තමයි ඉන්නේ. ඔයින් කැත සන්ග්ලාස් දෙක කරන්න දෙයක් නැහැ ඉතින් අපේ කෙලින් තියාගෙන ඔය තිබ්බි මමයි මැරුණේ. අපි මේ රයිදී අපේ කලින් ඕපනින් එකේ තියුව තුවක්කුවම ගමු. මේ විදිහට ඉතින් අපි බලාගෙන නම් කවුරු හරි ඉන්නවද කියලා තියන්න නම් කවුරු නැහැ කියලා තමයි පිනියන්නේ මේ ප්‍රශ්නයක් කියන්නේ. මම හරිම දුකෙන් ඉන්නේ මේ මොකද මම කලින් Minecraft කම්සන් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක කලින් 100 වීඩියෝ කියන එක විදිහට මම Minecraft වීඩියෝ එකක් කරා ඇත්තටම මම ඔක්කොම ඉවරක් වුණා. අන්තිමට මගේ අතින් වීඩියෝ ඩිලීට් වුණා කියනකො. මම 24ක වීඩියෝ එක. මට වෙන්නේ ඔය වගේ ඩෝක් වර්ක් නේ. කොහොමද මම ඇඩුවේ නැතුව විතරයි. කොහොමද මම ආයෙ මැරුණා. ඉතින් මේක කරන්න දෙයක් නැහැ. මේ අපි මේ පාර ගිහින් ගහමු. තව විනාඩි 1යි 4:10ක් තියෙනවා මට. මේ කට්ටිය ගියේ මේ වල තියෙනවා. Minecraft වගේ ගස් තියෙනවා. එක තියෙන ඉතින් ඒ වලට ඉස්සර දාලා මේක බියස් එකක් වගේ පොඩ්ඩක් අම්බෝ රීලෝඩ් කරගමු. හරි මේ අස්සයි අම්මෝ ඉන්න හම්බන්දාර කත් සන්ග්ලාස් දෙන්න මොකද කතම බෙලේ කතාවල බෙලේ කඩ කිරියස් නෑනේ වඩා නෑ ඉතින් කියලා මේ මෙතන ඇත්තම කියන්නම් මේ පදින්නේ මේ හොඳන්නේ කසම් එතියන්ත දින්න ටයිම් එක ඉවරුණා වැඩිම කිල් ගහලා තිබ්බයි දින දැක්කනේ මම මෙතන ගහලා තියෙනවා කිල් 10ක් තුන් පාරක්ද දෙපාරක්ද මැරිලා මම ඒක හරියට දැක්කේ නෑ මගේ අතීත කලින් වැඩ කරා හරි මේ විදිහට මම තුනක් කම්මර කරලා දෙනවා අද ඉතින් බලමු ආයි ගේම් එකට එන්ටර් වෙමු මෙතන නම් ඉන්නේ හරිම කැත එක්කෙනෙක් උනාට එයා කඩු දාසයි හරි මේ විදිහට අපි කෙලින්ම ආයි ගේම් එකට එන්ටර් වෙමු. අය මේ ප්ලේ කෙනෙකුට අපි ක්ලික් කරන්න කලින් මම මගේ නම හදාගෙන ඉන්න මේක අපිට එක එකක් දුන් ගන්න පුළුවන් කැරක්ටර්ස් ගන්න පුළුවන්. ඒ තමයි මේකන්ති මම මගේ නම වෙනස් කරගන්න තීක්ෂණ එල්කේ විදියට. හරි.
ප්‍රොෆයිල් එක මම පස්සේ වෙනස් කර ගන්න ඕනේ. දැන් බෑවුවා. හොද මේකක් හදලා දාගන්න ඕනේ. මාර ඔරවගෙන ඉන්න එකක් වගේ. හොඳයි. නැත්තම් ඔය මොන හරි එක. ඇයි මේ කී වදින්නේ නැත්තේ? ඇයි කී වදින්නේ නැත්තේ? කී වදින්නේ නැත්තේ ඇයි? අපි පොඩ්ඩක් ඒ ලකුරත් කපලා බ්ලැන්ක් එක අයින් කරමු. ඔව්. මේකේ ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා. THEEKSHANALK අකුරු 12යිද කොහෙද ගහන්න පුළුවන් මගේ නම අකුරු මම මතක නැහැ මේක. ඒක ප්‍රශ්න නෑ. මේ තියෙන්නේ මං හිතන්නේ ඕපන් වෙන අලුත් වර්ල්ඩ් එකක්. අලුත් වර්ල්ඩ් එකක්. මට මතක විදියට මම කලින් එකේදී මම තමයි වැඩිම ගැහුවේ අපේ ටීම් එකේ. මේක නෝමල් අපේ ටීම් එකක් හදන කට්ටිය නෝමල් දැන් ගහගන්න ඉන්න කට්ටිය වර්ල්ඩ් එකේම මේ ලෝකෙම ගහගෙන ඉන්න කට්ටිය තමයි මේක වෙන්නේ. අපි මල්ටිප්ලේ කරනවා නම් අපේ ID එක දීලා මෙහෙම ඒව ටිකක් කරගන්න පුළුවන්. මල්ටිප්ලේ ප්‍රෝග්‍රෑම් කම්පියුටර් දාගන්න ඕන නම් ඔයාලා යටින් HMP කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් නිකන් මේක මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් බටන් එක පොඩ්ඩක් ප්‍රෙස් කරන්න. මට ඉතින් ඔයාලා ගැන හරිම සතුටුයි. මාත් එක්ක 100 වෙනකල් ඔයාලා හිටියා. මාත් එක්ක පුළුවන් නම් 1k නැත්නම් 500 වෙනකල්වත් ඔයාලට ඉන්න පුළුවන් නම් මම ගොඩක් සතුටුයි. 100 වෙනකල් ඉන්න නම් මේ 100 වෙනකල් දැන් හිටියනේ ඉතින් 1k තමයි මගේ ඊළඟ ටාගට් එක. ඊට කලින් මම බලාපොරොත්තු වෙනවා මේවා කියන්නේ මොකද්ද මේ සබ්ස්ක්‍රයිබර්ස් 500ක් ගන්න තමයි මම මුලින් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ 1k ඉතින් හිමීට ගහගෙන යනවා. මම ආසයි මේ මා පොඩි channel එකක් විදිහට පටන් ගන්න පොඩක් නැගලා යන විදිහට මාත් ආසයි පොඩක්. හරි ඉතින් අපි මේ විදිහට කරගෙන අම්මට සිත් කරගෙන ගියේ. වැදුණානේ. හරි. මේ විදිහට අපි යම් ටික තමයි යන්න ඕනේ. හරිය. අතන එකෙක් හිටියා කෝ බය දිව්වද දුවලත් තිබ්බ පොදුම බය ගුලුණු ආය පූල් එකට වැටෙන්න නෑ බෑ මේ බෝම්බක් තියෙනවා ගහන්න බෑ නේ අපේ අයට වදින ඉස්සරේ ඊට පස්සේ නිවිට ගහන්න අපේ අය මරුණ තින් කරන්නේ දැන් ගහන්නලාට ගහන්න අනුකම්පාන හරි කපලා දාන්න නැත්තම් හරියන්නේ මේ විදිහට ඉතින් අපි වේගෙන් දුවගෙන යන් දුවගෙන යන් දුවගෙන වතුරටම නෙවෙටන්නේ හැබැයි වතුර ෂෝක්කයි මේ ආයෙකට බැස්සන් පස්සේ නිකන් අර ෆෝන් එකේ මේක බිසිලා වගේ පේන්නේ නිකන් පැච්චක් ගිහින් වගේ ආයෙ වතුරට වැටිච්චලා කොපෙන්න නැහැ ඉතින් නැමෙති අම්මට තිබ්බනේ අර මම බිවර්ම දැක්කද හරි කැතයි හරිම කැතයි වැඩි නෑ හරි අපි ආයෙ ගේම් එකට යමු මේ බිත්තියක් එමුත නාම ඉතින් බිත්තියක් තියෙනවා මේ කොහෙද බං යන්නේ අපි මේ විදියට ගේම් එකේ කොහෙද දැන් අර පොන්ට් එක තිබ්බේ ආර්තින් යන් පොන්ට් එක තිබ්බා කියන්නේ අපි කොහොමද ගොඩනේ පොන්ට් එක තිබ්බා කියන්නේ අපි කොහොමද ගොඩ ඒ කැලේ තමයි ගොඩම ෆයිට් යන්නේ ඉතින් මේ වර්ල්ඩ් එකේ නම් අතන කියන්නේ හමුදා නිලධාරියා පාවෝ හරි ඉතින් අපි මේ විදියට ආයෙ යන් මම මේ පාර ටීම් එකේ ඉන්නේ මම මේවර බ්‍රූ ටීම් එකට තමයි වෙන්නේ මෙයාලා ටීම් තෝරලා දෙනවද නැත්නම් අපිට මල්ටිප්ලේ ගහලා ටීම් තෝරගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ අපි මේක ගැන වැඩක් ඉන්නවා දනු බෝයි කියලා channel එක දනු බෝයි ගේමින් එක කියලා මම ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් ඔයාලට ඉතින් හරි මම මේකෙන් වින් කරා මේකෙදී අපිට බලා ගන්න පුළුවන් මම චෙක්ෂන් එකේ දෙපාරක් මැරිලා කිල් 11ක් අහලා තිනවා කියලා බලා ගන්න පුළුවන් ඉතින් ඒ ඇතිනේ මම වැඩ කියලා දන්නවනේ එතනින්ම තේරෙනවනේ හරි අපි මෙතනින් අපි ඉස්සරහට යන් ඉතින් දැන් අපේ මෙනු එකෙන් පොඩ්ඩක් ඔය සද්ද වද්ද ඇහෙනවා නම් නැත්තම් පොඩ්ඩක් කැඩි වගේ හෙනවා නම් අරන් ගන්න එපා ලොකුට කියලා මයික් එහෙම නැහැ ෆෝන් එකේ මයික්‍රොෆෝන් එක කාටට තියාගෙන අත් දෙකෙන් හරහට ගන්නවා ෆෝන් එකේ නැත්තම් බෑනේ ඉතින් කරන්න මෙහෙම ලොකු කියලා මයික් නැහැ ඉතින් මම වැඩි ගේමින් පැත්තෙන් යන්නෙත් නැහැ මම ටෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා AI වලින් වීඩියෝස් හදලා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඒකත් මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඔයාලට හොඳට AI එකෙන් ලස්සන කාටුන් වීඩියෝස් හදලා අපිට පුළුවන් සල්ලි හම්බ කරන්න. හරි. අපි මේ විදියට අපි ගේම් ඕපනින් එකට යන්. මේ තියෙන මම ඔයාලට කිව්ව Minecraft වගේ මේ වර්ල්ඩ් එක
මයින්ක්‍රාෆ්ට් වගේම තමයි ඉතින් වර්ල්ඩ් එකත් කොටු කොටු ලෝකයක් තමයි තියෙන්නේ. ගසුත් කොටු හැම එකම කොටු. මේ පාර නම් බෝම්බ ගහන්න වෙන පාටක් තමයි තියෙන්නේ. මේ පාර මම රෙඩ් ටීම් එකේ ආයි මේක ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා. අර මං කිව්ව දනුබෝයි ගේමින් එක කියලා. එයා මේක ගැන හොඳටම දන්නවා. ඉතින් නෙට්සිලු එයාත් මං හිතන්නේ මේක ගැන දන්නවා. එයාගේ YouTube channel එක නම NDD Gaming කියලා ගහලා බලන්න. සුපිරි ඉන්ට්‍රෝ වීඩියෝ එකක් හදලා තියෙනවා. මට වැඩි සුපිරි එකක් අර සුපිරිටම හදලා තියෙනවා අය. කොහොම හරි ඉතින් දනුබෝයි ගේමින් ඉස්සෙල් එක ඇති. මෙන්න මේ පොඩි මෙහෙම එකක්. එයාගේ වීඩියෝස් උත් බලන්න. එයාත් හොඳ ගේම්ස් දාලා තියෙනවා. දනුබෝයි ගේමින් ඉස්සෙල් එක තමයි මම මල්ටිප්ලේයර් වීඩියෝ එකක් ගෙනනවා ගේ හිතන් ඉන්නේ. මල්ටිප්ලේයර් ගේන්න ඕන නම් MP මල්ටිප්ලේයර් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් HMP කියලා ගහන්න. හරිද? මේ පාර මම බෝම්බයක් ගහනවා තමයි කොහොම හරි අපේ කටට හානි වෙන්නේ නැතුව. හරි මේ කොහොම හරි වාලා එතනට යන්න තාම මට විනාඩි 3යි තප්පර 50. එකයිද කොහෙද? දැන් 49ක. ඒක තමයි. කොහොම හරි මේ ඕන්න හැමදාම යන්නේ. මේක MB 82 කපන පුංචි ගේම් එකක්. පොඩ්ඩක් මේක පලින්න තාවට ලෝඩ් එකක් දාලා ෆෝන් එක හොදයි නම් ප්‍රශ්නයක් නැතුව ලෝඩ් වෙන්න පුළුවන්. නැත්තම් විනාඩි 3ක් වගේ යනවා මේක පොඩ්ඩක් මේ අපේ මේක හදාගන්න ප්‍රොෆයිල් එක හදාගන්න. හරිද? අන්න මම බෝම්බයක් දැම්මා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සතුටු වෙන්න ඕනේ යාළුවෝ. කෙලිම දාපු එක කෙලින්ම පිපුරුවා. අම්මෝ මේ කෙල් දෙකක් තියාගෙන ගහන වැඩි අපරාධයක්. මෙඩිසින් වගේ දෙකක් පාර. හරි කොහොම හරි ඉතින් කමන්නේ. මේකත් නිකන් මයින්ක්‍රාෆ්ට් ලෙගෝ පැත්තෙන් යන හොද ගේම් එකක්. ඒක ප්‍රශ්න නෑ. කොහොම හරි මේක සුපිරි ගේම් එකක් කියලා විතරයි කියන්න තියෙන්නේ මේ සුපර් නයිස් ටටා ගුඩ්බයි හරි ආන්නේ මෙන්න අද්දම් කරා. එයයි අර කන්නඩියක යනවා හෙඩ් ෂොට් එකක් ගහුවන් පස්සේ හරි දැක්ක හෙඩ් ෂොට් එකක් ගහුවන් පස්සේ කන්නඩියක විසිට වෙනවා. ඊට පස්සේ මේ තමයි යාළුවගේ අර ඇත්ත ස්වරූපේ පේන. ඊට පස්සේ තමයි ඉතින් හෙඩ් ෂොට් එක මැරෙන්නේ. අර හෙල්මට් එකකින් මේ වෙනාවේ මැරුන්නේ කොහොමද? කොහමද අපේ ටීම් එක මේ වෙද්දි 25ක් කිල් කරලා තියෙනවා. මම හිතන්නේ කීයක් කරලා තියෙනවද කියලා ගේම් එකේ අවසානයේ තමයි බලා ගන්න වෙන්නේ. හරි. ටටා. අපි මේක ගන්න මානි හමුදා අංකල්. එයාට කියන මම හිතන්නේ සෝල්ජර්ස්ලා ඒවල් මරුණා. ඉතින් ඔයත් එක්ක කතා කරන්න ගිහින් සෝල්ජර්ස්ලා. මෙයාලා තමයි අපි දෙකොල්ලට බාධා කරන්නේ මේ නෝමල් මැච් වලදී. මල්ටිප්ලේයර් ගහද්දී නම් ඉතින් ප්‍රශ්න නැහැ. ඒක ප්‍රශ්න නැහැ. මේ කොහොමද මේ ගේම් එකේ ඔය හැම තැනම කැරක්ටර් දාන්නේ ලයිට් පාන්දම පේන ඒක අතර මයින්ක්‍රාෆ්ට් එකක වගේ. හැබැයි මයින්ක්‍රාෆ්ට් එකකට වැඩිය හොඳ ලුක් එකක් තියෙනවා 3D වගේ නිකන්. හරි. අපි යම් මේ විදිහට ආනි මැරිලා. ඌ අන්ටස්සා. මේ අවස්ථාවේ මම රෙඩ් ටීම් එකේ හින්දා මට රෙඩ් අයට වදිනවා මේ හිතිලම. මම දන්නේ අපේ ටීම් එකකට වදිනවා. මේක හරි තිබ්බා. ඒ බෝම්බයක් ඉන්න මට චූරන ලොක්ක තම්බෝ වදිනවා කියන්නේ. ඒක පාරේ මම දැන් හරි. මේක ලෝඩ් දිලා හරි ඉතින් මම අදහනේ තිබ්බ ගේම් ගන්නවා කියලා ගේම් එකේ. හරි ඉතින් මේක අම්කෝ උගන්නනද අම්බෝ එතියන්ද මෙහෙම මගේ ඔය රතු අයියා අම්මට තිබ්බත් හරි ඇක්සලරේටර් එක මොකක්ද ගන්නේ මම දැක්කේ හරි නම බලන්නේ නැහැ මම වෙන තුවක්කෝ තෝරගත්තා මේකම තමයි අපරාධ මගේ කලි තුවක්කෝ ඒ සිගරට් අදුනා රාහුල ගත්තේ රෝස කලින් රාහුල ගත්තේ තුවක්කෝ මත නැති ඔමර ඒක නම් සුපිරිය මේ වලකින් ඉතින් NDD ගේමින් channel එකටයි දනුබෝයි ගේමින් ඉස්ස channel එකට join වෙන්න මම ඒ දිනගේ links දෙකක් එක්කම ඊයයි වීඩියෝ හදලා ඒ කියන්නේ ඊයයි කාටුන් වීඩියෝ හදලා සල්හන් කොමෙන්ට් එකේ දාපු වීඩියෝ එකේ මේකත් පහලින් දාන්න ඔය කැඩි කැඩි සද්ද බද්ද ඇහෙනවා නම් ඒක ගණන් ගන්නත් එපා හරියට වෙලාවකට කට හරි දුරින් වෙලාවකට ළඟින් ඒ වගේ තියෙන ගණන් ගන්න එපා තාම පොඩි channel එකේ තියෙන්නේ හරි මේක ඉතින් 100 ස්පෙෂල් 1 ගන්න උදව් කරන්න මම බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් මට සබ්ස්ක්‍රයිබර්ස් අඩුම තරමේ 70ක්වත් හම්බ වෙයි කියලා. කොහොමද මම හරියම සතුටින් ඉන්නේ. කපාර 507 එදාම 100k ගැහුවා. sorry 100k නෙවෙයි 100 ගැහුවා. මේකෙදි මං ගහලා තියෙනවා කිල් 11යි කිල් 11ක් ගහලා තියෙනවා පස් පාරක් මැරිලා. හරිම දුකයි.
අපි ඉතින් මෙයාගේ කඩුව ලස්සන පොඩි ප්‍රශ්නයක් තියෙන පොර මේ උයිරිත් අංගින් කාන්නේ. හරි අපි දැන් අපි හෙඩ් බලන්නේ. අපි ආයේ ප්ලේ කියන එකට යන් ඊට පස්සේ මෙතන searching for players කියලා එනවා. මෙතන තප්පර කීපයක් ඉද්දි අපිත් එක්ක ශ්‍රී ලංකාවට පුළුවන් සෙට් එකක් හම්බ වෙනවා අපිට. හරි. මේ විදිහට බලාගෙන ඉමු. මදුරුවත් කනවා ඉතින් ඒක කරන්න දැන්. මේ මදුරුවෙක් ඇවිල්ලා මගුලක් කරනවා. මදුරුවට ගෙහුව සද්ද වලට වුණා දන්නේ ඒක හදලා නේද? අද පොයින වෙයි හින්දා උදේ. හරි. Minecraft වීඩියෝ කරන අදුකයි එක් කර ඉතින් අපරාධ ඔක්කොම කරලා ලස්සනට එඩිට් කරලා මේ හැම වීඩියෝ එකකටම වැඩි හොඳට එඩිට් කරේ Minecraft. හරි ඉතින් කොහොමරි ඒක ගැන කතා කරන්න ඕනේ. හරි. දැන් පියානෝ වලට ගස්සෙම තනිකර Minecraft Minecraft characters Lego හරි ඉතින් විදිහට යන් ගැම්මට යන් ඉස්සරහට යන් තාම එක්කෙනෙක්වත් හම්බුනේ නෑනේ. අර බ්ලූ ටීම් එකේ කවුරුවත් නෑනේ. අපේ ටීම් එකේ ඇයට මරන්න තියෙන්නේ මේ පාර. එමක් ඇවිලා තින්නේ. මෙතන පිටුම් ගහන්න පුළුවන් කවුරුවත් නෑනේ. ආතලයකට තමයි තෝක්කුව තියෙන්නේ. මේ ෂොටි අරගෙන හොඳ වෙලාවට හැබැයි තාම එක්කෙනෙක්වත් හම්බුනේ නෑ. ෂොටි අරගත්ත ගමන් හරියට තියන්න බෑ ෂොටි. අනික එකයි තියන්න පුළුවන් අය රීලෝඩ් කරන්න මොන්න. අයියෝ එක්කෙනෙක්වත් හම්බ වෙන්නේ නැද්ද? මේ මරුණෙන් පස්සේ තුවක්කුවටක් ගාලා මාරු කරගෙන ඉන්නේ. මැරෙන්නවත් එකෙක් නෑනේ අප්පා. මම බෝම්බයක් ගහකට මැරෙයිද නෑනේ. ඒකල බලන්න පස්සේ අද නම් බෑ මේ වීඩියෝ එකක් කරන්න. තා විනාඩි 3:57ක් ඉන්න බෑ. අනේ මොකෙක් හරි වරින්කෝ බං. ඒ බ්ලූ ටීම් එකේ ඇත්තටම කවුරුවත් නැහැ අපිට පේන බිඳුවයි එකේ. වෙන්න බෑ. ඒකෙත් මොනවා වෙයිද නැහැ. ඊ කොහෙන් හරි වෙඩිල්ලක් වැදුනා. මේ අපි තුන් දෙනා මෙතන නම් කොහෙන්ද වෙඩිල්ලක් වැදුනේ? උඩ හරි එකක් ඉනවද? අදෘශ්‍යමානය වෙලා ගියාද? සෙව්වන්දි මේ නුකුල ගෙඩි කරකුවා වගේ. අපි බලමු ඉතින් මේ විදිහට ටක් ගාලා යන්. ඉතින් යාළුවනේ subscribe කරන්න මාව. මට ඉතින් ලොකුවට වීඩියෝස් ගේන්න බෑ. ඉස්කෝලේ වැඩ ටිකත් හරියට කරගන්න ඕනේ. ඉස්කෝලේ වැඩ පාඩු වෙනවා මම මේක නවත්තනවා. මේ දෙකම ඉතින් බැලන්ස් කරගෙන යන්න ඕනේ. නැත්තම් කරන්න බෑනේ. එක්ක ඉස්කෝලේ වැඩ ටික පාඩු වෙනවා නැත්තම් channel එකේ රෙඩ් බෑ. channel එක නම් බැස්සට කවන්නේ. ඉස්කෝලේ වැඩ ටික පාඩු කරගෙන අනාගතේ කාබාසිනියා කරගන්න මම කැමති නැහැ. හරි ඉතින් මේ විදියට අපි යන් ඇත්තටම නැද්ද දැන් විනාඩි 2ක් විතර බලන් හිටියේ පා වෙනවනේ 2:40ක් තව බලාගෙන ඉන්න තියෙනවා නේ එකෙක් වරින්කෝ. ඒතර කලින් අපිට වෙඩි තිබ්බද කවුද? හොදලට ඒක වැදුනා නම් මට වැදුනා නැහැ කෙලිම හිටි ෂොට් වැදිච්ච හැටියට. කවුරු වෙඩි තිබ්බ කියන එක තාම මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය මැප් එකේ රතු පාටින් පේනනේ අපේ ටීම් එකයි නේද? රෙඩ් ටීම් එකනේ පේනන්නේ. ෂුවර් නෑ මේ පෙට්ටියක් ඇවිත් හරස් වුණා නේ. අයියෝ. පෙට්ටියක් ඇවිල්ලා ඒ පාර හරස් වෙලා. බෑනේ කරන්න ඉතින්. අය වෙනවා. වෙන්න අපිට මෙතන බෑක් වෙන්නම්. මං දැක්කා නිකන් කවුරු ගියා වගේ දැක්කා. ඉන්නවද දන්නේ නැහැ පොඩ බලමු. කවුරුවත් නැහනේ. හදිසියට මේ හෝම් බටන් එකක් තිබුණා. තව පොඩ්ඩෙන් ගේම් එක ඉවරයි ඉතින්. කෙලිම කාබාසෙන් ඒතර Minecraft එකට වෙච්ච දේ තමයි මේකට. Minecraft නෑ අම්බෝ ඇතියන් තමයි ඉවරයි. මේ පාර බිඳුවයි හොඳයි සතුටෙන් ඉන්නේ දැන්. එකක්වත් නෑ හොඳයි බැටල් වික්ටෝරියා. කමන්නේ අපි අන්තිම මැච් එක ප්ලේ කරමු. එතනින් මේ වීඩියෝ එක ඉවරයක් කරමු හරිය. අනේ මාව subscribe කරන්න යාළුවනේ.
ලොකුවක වෙන්න එපා ලොබ වෙන්න එපා නිකන් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ලයික් බටන් එකයි ඔබාගෙන යන්න. හරි. ඔයාලට කලින් කිව්වා වගේ දනුබෝයි ගේමින් SL එකට අමතරව තියෙනවා සුපිරි ෆ්‍රී ෆයර් ගේමින් channel එකක් රිවියා ගේමින් SL කියලා. ඒක නම් ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ හරි දාන්න නම් ඕනේ. එයාගේ channel එකේ subscribe 115ක් විතර තියෙනවා. ඒක කෙලින්ම රිවියා ගේමින් කියලා ගහද්දිම එනවා රිවියා ගේමින් SL කියලා. ඒකට ගියාන් පස්සේ කෙලින්ම සුපිරි ෆ්‍රී ෆයර් වැඩ එක රිවියා පොරණන්ගේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ iPhone 15 Pro Max එකකින් තමයි ගහන්නේ. අපි නම් ඉතින් තාම කියලා දැනේ ශ්‍රී ලංකාවනේ. ආමි අංකල් කෙනෙක්. ආමි කාරේ බංකරේ ඉදන් ඉස්ලා බලන් දිවි උණ්ඩගෙන කල් උණ්ඩ නෑ මචං උණ්ඩයක් දියන් අනේනවා ප්‍රභාකරන් ජංගියක් හැදන් ඔසිංගර් යක්කලන ජෙරම්මා විදුගේ වීඩියෝ එක තමයි කිව්වේ. ඉතින් මේ අවස්ථාවේදී ඔබ පෙනී යනවා තව විනාඩි කිහිපයක් තියෙන මට මේක කරන් යන්න. ඕනි මට කියන්න තියෙන්නේ මගේ channel එක පුළුවන් නම් පොඩි උදව්වක් විදිහට මාව subscribe කරන් යන්න. මට කිසි පාඩුවක් වෙන්නේ මට පොඩි උදව්වක් කරන්න. එහෙම වුණොත් මම බලන්නම් තව වීඩියෝ එකක් ගේන්න. හැබැයි බෑ මේ සෙකන්ඩ් ටර්ම් පටන් ගත්තා. මුලින්දම වල ටික අල්ල ගන්න ඕනේ. පොඩ්ඩක් ඉංග්‍රීසි මීඩියම් හින්දා අමාරුයි. ඒ හින්දා ඉතින් ඉංග්‍රීසි වීඩියෝ එකක් ගේන එක ගැන නම් ෂුවර් නෑ. කොහොම හරි සතියට එකපාරක්වත් ගේන්න බලන්න. ඉක්මනින්ම ගේන්න බෑ එහෙම. කට්ටිය ඉන්න දවස් ගානේ දාන්න සතියට 2-3 දාන්න. එහෙම ඉතින් අපිට බෑ මේ. මම කොහොමද එක වීඩියෝ එකක් කරන්න මම එහෙම නෑ. විනාඩි 20ක් විතර දෙනවා මට. ෆෝන් එක ගෙදරින් හම්බ වෙනවා. ඒ විනාඩි 20 දැන් මම හිතනවා මම මේක ගහන්නේ විනාඩි 20 වැඩිපුර විනාඩි 4ක් වගේ යයි අද ඉවරයක් කරද්දී. ඊට පස්සේ ඊළඟ දවස් 2-3 මහත් වෙනවා මේක එඩිට් කරන්නේ විනාඩි 20 ගානේ යද්දී. ඒ විදිහට තමයි කරන්නේ. හරිද? මේක දවසක ප්‍රතිඵලයක් නෙවෙයි. දවස් 2-3ක ප්‍රතිඵලයක්. මේ විතර පොඩ්ඩක් යන්න ඉස්සරහට මේක නිකන් Minecraft වගේ අම්බෝ තියෙන තැන. අපි ගොඩ ගියා. මේ තුවක්කුව ගමු. පික් අප්. අනේ මං හිතුවේ වෙන කෙනෙක් කියලා. තා පොඩ්ඩින් තියෙනවා. හරි මේ අවස්ථාවේ තව විනාඩි 2ක ගණන් තමයි අපිට තියෙන්නේ. බෝම්බේ අපි පුරතාව පොඩ්ඩෙන් ඉස්සරහට යනවා ගියා නෑ ඉවරයි. ඒක ගහ බෝම්බේ හැටියට මං ඉවරම තමයි. අපි මේ විදිහට පොඩ්ඩක් ඉස්සරහට යනවා. එතකොට මේක කරගන්න පුළුවන් අපිට. උදව්වක් විදියට මං පටන් ගන්නවා පොඩි බිසිනස් එකක්. ඒක දන්සලක් ඇතන කියනවා. මං මේ මගේ channel එකේ කන් දාලා තියෙනවා YouTube channel එකේ ලක්ෂිතය කියන කොමන්ට්. ඇතන කියනවා ඒක කතාවක්. මං ඔයාලට intro videos මගේ intro එක වගේ intro videos ගොඩක් මේව කරලා තියෙනවා. ඒවා හදලා දෙනවා thumbnail හදලා දෙනවා. පොඩි සුළු මුදලකට හදලා දෙනවා. සාලි නම් ඕනේ මේ දන්සලක්නේ. ඒක වෙන කාලවල වලට මං මෙහෙමයි කරන්නේ. වෙසක් මාසේ අතන තියෙන මං නොමිලේ කරලා දෙන කට්ටියට වෙසක් මාසේ ලොකුවට කියලා හදන්නේ මම ස්කෝල් වැඩ කරගන්නවා. ඕඩර් එකක් මම වීඩියෝ ඩිලීට් කරලා මෙහෙම කරමු මම මේ. දැන් තව විනාඩි 1යි තප්පර 30ක් තියෙනවා අපිට මේ මැච් එක ප්ලේ කරන්න. ඇයි මෙතන හැංගෙන්නේ ඈ. දැන් අපි කෙලින්ම මොකද නෑ අම්බෝ. දෙන්න එපා එහෙම කරන්න එපා. ඒව හොඳ නෑ. අපි යන් subscribe කරලා ගියන්න දෙන්න යාළුවනේ. ඔයාලා කැමතිනම් කට්ටිය දෙන්න. හොඳයි කියලා හිතනවා නම් යාළුවටත් ගිහින් එකතු වෙන්න. මාව subscribe කරන්න. මම subscribe කරත් එකයි නැත්ත් එකයි මට subscribe කරන්න ඕමයි. හරි යාළුවනේ තව තප්පර 51ක් තියෙනවා අපිට එකතු වෙලා ඉන්න. ඊට පස්සේ මම යනවා. මේ මැච් එක විතරයි මම ප්ලේ කරන්න කිව්වේ. ඒ විදිහට වෙල ටික කරනවා. මේ විදියට අපි යන් මෙයා තමයි. අපි ආයෙයි. තව තප්පර 30ක් අතර මේකේ වෙලක් ගන්නවලු මේ මැච් එක. අපි තියමු තව එක්කෙනෙක්ට කොහොමද තියන්න බලන්න ඕන නම්. එතන ගැම්ම කරන්න පුළුවන්.
පුතේ එකක් මයින්ක්‍රාෆ්ට් වගේම අමා එකට තිබ්බා. මේ දුවන්න තමයි නැත්තම් හේ ඉවරයි කියලා හිතන්නේ. මේ පාරත් එහෙමයි. මම නැත්තම් හේ ආයෙත් ඉවරයි. දෙන්නෙටම ගෙහුවා එක්කෙනෙක්ට ගහනවා කියලා බලන්න හරි නරකයිනේ අපි. ඕ නෝ තුන්දෙනෙක්ටම ගෙහුවා. හරි ඉතින් යාළුවේ උදව්වක් විදිහට මම සබ්ස්ක්‍රයිබ් කරලා යන්නේ. මේ පාර මම කිල් 12යි ඩෙඩ් 3යි. හරි. යාළුවනේ ඉතින් මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔය මුකුත් කරේ නැතුණට කමන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න හරිය. එහෙනම් අනිත් වීඩියෝ කරගෙන ඔයාලට සුබ ගමන්. හොඳින් ඉන්න.